然のキスや熱い眼差しで恋のプログラムを狂わせないでねඔන්න කාලෙකින් මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එක නම් කරලා දැන් ටිකක් කල්. හැබැයි පහුගිය දවස්වල මම ටිකක් බිසි වුණා. මේක එඩිට් කරගන්න බැරි වුණා. මම ඔයාලට ෆුඩ් චැලෙන්ජ් එකක් ගේනවා කිව්වනේ. ඉතින් වැඩි දෙනෙක් වෝට් කරලා තිබුණේ පර්පල් කලර් එකට. ඉතින් මම පර්පල් ඩේ ව්ලොග් එකක් තමයි ඔයාලට අරගෙන ආවේ. ලෙක්චර් එක පටන් ගන්න තව වෙලා තිබ්බ නිසා මම කාගිල්ස් එකට ආවා තව මොන හරි ගන්න. ඔයාලට මොකද හිතෙන්නේ මේක පර්පල් කලර්ද? අනේ මන්ද මට නම් ඒක ටිකක් ඩාර්ක් පර්පල් වගේ. හැබැයි ඒක ඩාර්ක් රෙඩ්. පස්සේ මම මේ යෝගට් ඩ්‍රින්ක් එක ගත්තා. ඔන්න දැන් තමයි මම කැම්පස් එකට ආවේ. මේක ලයිට් පින්ක් වගේ පෙනුනට මේක ලයිට් පර්පල් කලර් හරිද?
දැන් අපි අපේ ලෙක්චර් එකට යන්න තමයි හදන්නේ. අද අපිට තියෙන්නේ මැෂින් ලර්නින් මොඩියුල් එක. හැබැයි මම මේ වීඩියෝ එක කරලා දැන් ටිකක් කල්නේ. මේ වෙද්දි මේ මොඩියුල් එකේ අපිට එක්සෑම් එක තිබිලත් ඉවරයි. දැන් තමයි අපිට අපේ ලන්ච් බ්‍රේක් එක හම්බුනේ. ඔයාලා අන්තිමටම ඔයාලගේ යාළුවොත් එක්ක වෙසක් කාඩ් ෂෙයා කරගත්තේ කවදද? මම නම් අන්තිමටම වෙසක් කාඩ් ෂෙයා කරගත්තේ O levels කරද්දි. මම A levels ස්ටාර්ට් කරද්දිම තමයි කොරෝනා ආවේ. ඇත්තටම මම ඉස්කෝලේ ගිහින් තියෙන්නේ A levels වලට සතියක් විතර. ඒ නිසා අපිට A level කාලයක් කියලා ඉස්කෝලේ නම් තිබුණෙම නැහැ. ඒ නිසා මම හිතුවා මේ පාර වෙසක් එකට මගේ කැම්පස් එකේ යාළුවන්ට වෙසක් කාඩ් ටිකක් දෙනවා කියලා. But some of the stages, especially pre-processing things, can be automated using ETL tool. අද ලෙක්චර් එක ඉවරයි. දැන් අපි යන්නේ බෝවත්තේ බෙහෙත් බඩු කඩේට. මට රත් හදුන් කුඩු පැකට් එකක් ගන්න ඕන වෙලා තිබ්බා. ඒක ගන්න තමයි මේකට ආවේ. ඔයාලා මාචා වලට ආස කෙනෙක් නම් ඔයාලට මේ පැකට් එක මෙහෙන් ගන්න පුළුවන්. එහෙනම් දැන් මම ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් දැන් අපි මගේ අලුත් පෙන් පැල්ස් ලාගෙන් හම්බුන ලෙටර්ස් ටිකක් ඕපන් කරලා බලමු. මේ ලෙටර් එක මට එවලා තියෙන්නේ පානදුරේ ඉන්න සිහලි කියලා පෙන් පැල් කෙනෙක්. ෂා එයා හරි ලස්සනට ලෙටර් එක ඩෙකොරේට් කරලා තිබුණා. එයා මට ගොඩාක් කියුට් ස්ටිකර්ස් ජාතිත් එවලා තිබුණා. බලන්නකෝ ඒවා හරිම කියුට් නේද? මේ ලෙටර් එක මට එවලා තිබුණේ කොළඹ වල ඉන්න මෝෂදී කියන යාළුවා. එයා මට ග්‍රීන් තීම් එකෙන් තමයි ලෙටර් එක එවලා තිබුණේ. බලන්නකෝ එයා හරි ලස්සනට ඩෙකොරේට් කරලා නේද? එයා මට ලස්සන මෙමෝ නෝට් පේජස් ටිකකුත් එවලා තිබුණා. මේ තමයි එයා මට එවලා තිබුණ වෙසක් කාඩ් එක. එයා මට ලස්සන ප්‍රින්ටබල් ස්ටික්කුත් එවලා තිබුණා. මේ තියෙන්නේ යසන්දි කියලා පෙන් පැල් කෙනෙක් මට එවපු ලෙටර් එක. වව්! එයා මට ඒක වින්ටේජ් තීම් එකෙන් තමයි හදලා එවලා තිබුණේ. ඔයාලට මොකද හිතෙන්නේ? ඒක ඇත්තටම ගොඩාක් ලස්සනයි නේද? එයා මට ලෙටර් එකත් එක්ක ක්වෙස්චන්ස් ටිකකුත් අහලා එවලා තිබුණා. මේ තියෙන්නේ සඳුෂි මට එවපු පෙන් පැල් ලෙටර් එක. එයා මට ඒක බ්ලූ තීම් එකෙන් තමයි හදලා එවලා තිබුණේ.
මේ තියෙන්නේ එයා මට එපු ලෙටර් එක. මේ ලෙටර් එක මට එවලා තිබුණේ චමායා කියලා අලුත් යාළුවෙක්. අපි එහෙනම් බලමු එයා මට මොනවද එවලා තියෙන්නේ කියලා. වව්, එයත් හරි ලස්සනට ලෙටර් එක ඩෙකොරේට් කරලා තිබුණා. මේ ලෙටර් එක මට එව්වේ පොළොන්නරුවේ ඉන්න මන්දොලී කියලා යාළුවෙක්. වව්, ඒක හරිම ලස්සනයි. ඔයාලා ගොඩක් අය මගේ WhatsApp channel එකෙන් අහලා තිබුණනේ අය පෙන් පැල්ස්ලා ගන්නෙ නැද්ද කියලා. මේ වෙද්දි මට පෙන් පැල්ස්ලා 20කට වැඩිය ඉන්නවා. පිටරටත් පෙන් පැල්ස්ලා ඉන්නවනේ. ඉතින් ඒ හින්දා මට හැමෝටම ලෙටර්ස් ලියන්න ටිකක් අමාරුයි. තව ටික කාලෙකින් අලුත් පෙන් පැල්ස්ලා ටිකකුත් ගන්න තමයි ඉන්නේ. හැබැයි මට එයාලට එවන්න පුළුවන් වෙන්නේ one time letter එකක්. මොකද මට ගොඩක් අයට හැම month එක්කම reply කරන්න අමාරුයිනේ. ඒ නිසා මම අලුතින් ගන්න pen pals-ලාට එක reply letter එක ගන්න එවන්නම්. මම ඒ ගැන විස්තර ඉස්සරහට මගේ WhatsApp channel එකකින් ගේන්නම්. ඔයාලා මගේ WhatsApp channel එකට තාම join වෙලා නැත්නම් පල්ලෙහා තියෙන link එකකින් ඔයාලට join වෙන්න පුළුවන්. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අලුත්ම වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.